අපියන් ටෙක්ස්ටයිල් අපගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ ලස්සන ගවුම් මෝස්තරය කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මම මේක සෙන්ටිමීටර වලින් තමයි බ්ලොක් එක කරන්නේ. අපි මුලින්ම මේ විදිහට කොලයක් අරගමු. කොලයක් අරගෙන මේ පේන ආකාරයට ඉහළින් රේඛාවක් ඇඳගන්න. මේ රේඛාව තමයි උරහිස රේඛාව. මගේ උරහිස මිනුම අඟල් 15යි. අඟල් 15 දෙකට බෙදුවහම අඟල් 7මාරයි. මෙම රේඛාවේ එම අඟල් 7මාර මේ ආකාරයට ලකුණු කරන්න. ඉන්පසුව මේ අඟල් 7මාරට අඟල් 1මාරක් මම එකතු කරනවා. එතකොට මට 9ක් එනවා. අපි මේ රගල් උස නැත්තම් මූලික අත්කට උස රේඛාව තමයි මේ ලකුණු කරන්නේ. අඟල් 9යි. මේක මම කැෂුවල් ඩ්‍රෙස් එකක් නිසා තමයි අඟල් 1මාරක් එකතු කළේ. ඉන්පසුව මේ ආකාරයට මූලික අත්කට උස රේඛාව ඇඳ ගන්න. ඉනට උස අඟල් 15යි. මෙම රේඛාවේ ඉඳන් අඟල් 15ක් පහළින් මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්න. මේ තමයි ඉන රේඛාව. ඔයාලත් ඔයාලගේ මිනුම් ආදේශ කරලා මේ ආකාරයට බ්ලොක් එක ඇඳ ගන්න. ඉන රේඛාවේ ඉඳන් අඟල් 7ක් පහළින් උකුල රේඛාව මම ඇඳ ගන්නවා. ඔයාලට ඉනේ ඉඳන් උකුලට උස මැනගෙන උකුල රේඛාව ඇඳ ගන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් අඟල් 6ත් 8ත් අතර තමයි ඕනම කෙනෙක්ගේ උකුල උස රේඛාව පිහිටලා තියෙන්නේ. මේ තමයි උකුල් රේඛාව. ගවුමේ සම්පූර්ණ උස විදිහට මම අඟල් 40ක් ගන්නවා. ඔයාලට කැමති උසක් මේ සඳහා භාවිත කරන්න පුළුවන්. අඟල් 40යි. ඉන්පසු මේ ආකාරයට වාටිය රේඛාව ඇඳ ගන්න. මෙම රේඛාව මත අපිට පුළුවන් පපුවට මිනුම් අඟල් 40යි මගේ අඟල් 40 හතරට බෙදලා බුරුල විදිහට අඟල් එකක් එකතු කරලා අඟල් 11ක් ලකුණු කරනවා. මෙම මෝස්තරයේ විදිහට නම් මේ මගේ අත්‍යවශ්‍යම නැහැ. මගේ ඉනවට අගේ අඟල් 36යි. අඟල් 36ට බුරුල විදිහට අඟල් 4ක් එකතු කරලා 4ෙන් බෙදුවාම එනවා අඟල් 10ක්. මෙම රේඛාව මත අඟල් 10ක් මේ ආකාරයට ලකුණු කරගන්න. අඟල් 10යි. උකුලවට මිනුම මගේ අඟල් 42යි. අඟල් 42 4ෙන් බෙදලා බුරුල විදිහට අඟල් එකක් මම එකතු කරනවා. එවිට එනවා මට අඟල් 11මාරක්. එම අඟල් 11මාර මෙම රේඛාව මත මේ ආකාරයට ලකුණු කරගන්න. මෙම අඟල් 11මාරම පහළ වාටි රේඛාවෙත් මේ ආකාරයට ලකුණු කරලා එම ලකුණු කරපු තැන ඉඳන් අඟල් 3ක ඒ ලයින් හැඩයක් මම මේ ආකාරයට ලබා දෙනවා. මේ ආකාරයට ඉන්පසුව රේඛා ටික යා කරගන්න. මෙතනදී මම ඉන රේඛාවේ ඉඳන් තමයි තාම පහළ සාය කොටස විතරයි නිර්මාණය කරේ. මෙතනදී අඟල් 7මාර ලකුණු කරපු තැන ඉඳන් අත දිග මම අත දිග අඟල් 10ක් විදිහට ගන්නවා. අත දිග මේ ආකාරයට ලකුණු කරගන්න අඟල් 10යි. එම අඟල් 10 මේ ආකාරයට රේඛාවකින් පහළ රේඛාවට යා කරගන්න. ඉන්පසුව මේ ආකාරයට ඉන්නට හැඩ කරලා ඇඳ ගන්න. මේ තමයි ඉහළ කොටස, මේ තමයි පහළ කොටස. අපි දැන් මේ බ්ලොක් එකේ පහළ වාටිය අඟලක් හෝ අඟල් භාගයක් ඔයාලට හැඩ කරගන්න පුළුවන්. මම අඟල් එකක් මේ ආකාරයට වාටිය හැඩ කරලා ඇඳ ගන්නවා.
මෙම ගවුම නිර්මාණය කරගන්න ආකාර බොහෝ ප්‍රමාණයක් තියෙනවා. මම ඔයාලට මේ ලේසිම ක්‍රමය තමයි කියලා දෙන්නේ. ඔයාලත් මහලා බලන්න. මෙම ගවුම විදිහට ඉස්සරහම බෝඩරයක් තියෙනවා. එම නිසා ඉදිරිපස ඕපන් එකක් තියෙනවා. බ්ලොක් එක තියලා කපා ගන්නකොට ඉදිරියට අඟල් භාගයක් මෙහුම්වත් සඳහා තියන්න ඕනි. උරහිසට අඟල් භාගයයි අත සඳහා අඟලක් හෝ අඟල් එකහමාරක්, අංශය සඳහා අඟල් භාගයක් හෝ අඟලක් ඔයාලා කැමති පරිදි තියන්න පුළුවන්. වාටිට අඟල් භාගයක් තියාගෙන රෙද්ද මත තියලා කපනකොට කපා ගන්න. මම දැන් මේ බ්ලොක් කොටස මේ ආකාරයට කපා ගන්නවා. මේ තමයි බ්ලොක් එක. අපි මේ බ්ලොක් එක රෙද්ද මත තියලා කපා ගන්න ඕනි. ඔයාලා බෝඩරේ කැමති ආකාරයට එන විදිහට ඉදිරිපස ඕපන් එක තියලා කපා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේක කොහොමද මසා ගන්න කියලා. මේ ඇඳුම් මෝස්තරයේ ඉදිරිපසදී අපිට දකින්න තියෙන්නේ පටියක් ගැට ගන්න තියෙන. එතකොට අපි මෙතන පටියක් ඇතුල් කර ගැනීම සඳහා කොටසක් අපිට මහා ගන්න වෙනවා. ඒ සඳහා මෙතන දිග ප්‍රමාණය අඟල් 10යි. අඟල් 10ක් දිගට මේ ආකාරයට අඟල් එකක් පළලට. එතකොට අපි මෙම කොටස බෙල් කොටස අඟල් 2ක් පළලට තමයි කපා ගන්න ඕනේ. අඟල් 2ක් පළලට. මේ විදිහට. ඊපස්ව අපි මේ කොටස කපා ගනිමු. මෙම කොටස මුලින් අඟල් භාගයක් එක පැත්තකින් මේ පේන ආකාරයට ඇතුළට නමලා හොඳින් අයන් කරගන්න. ඉන්පසු අනිත් පැත්තනොත් අඟල් භාගයක් ඇතුළට නමලා හොඳින් අයන් කරගන්න. අයන් කරගෙන මෙතනින් මේ ඉන රේඛාව දිගේ තියලා ඉහළින් මේ තනින් මේ ආකාරයට මසාගෙන යන්න, පහළෙනුත් මසාගෙන යන්න. මැදින් හෝල් එකක් තියෙනවා. අපි මේ හෝල් එක ඇතුලෙන් තමයි පටිය ඇතුල් කරන්නේ. අඟල් භාගයක හෝ කාලක විතර පටියක් ඔයාලට මහලා ගන්න පුළුවන්. අරගෙන ඉන්පසුව මෙතනින් එම පටි කොටස ඇතුල් කරලා මේ ආකාරයට අපි මේක මහලා තියෙද්දින් තමයි ඇතුල් කරගන්නේ. මේ ආකාරයට ඇතුල් කරලා මෙතනින් හොඳින් ටක් කරගන්න. එවිට අපිට මෙතන ගැට ගහ ගන්න, එහෙට මෙහෙට කරගන්න පුළුවන්. මේ ආකාරයටම ඉදිරිපස පළු දෙකේම මහ ගන්න ඕනි. පිටිපස පළුව සඳහා ඉලාස්ටික් එකක් ඉනට තියලා මහ ගන්න පුළුවන්. එතකොට ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන්. උරහිස රේඛාවේ ඉඳන් අඟල් 9ක් පහළ ඉඳන් තමයි අපි මහගෙන යන්නේ. ඉදිරිපස සහ පිටුපස පළු දෙකේම අඟල් 9ක් අතහැරලා මහගෙන යන්න. ඒ විදිහට තමයි අපි මේ ලස්සන ගවුම මසාගන්නේ. අපි මේ වගේම තවත් වටිනා වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. බයි.